අනේක කියලා ඉන්නම්කො නැත්තම් දිගපල්ල තේරෙන්නේ නැහැ. එතකොට දැන් යොදුන් 100ක් කියන්නේ ඔක කිලෝමීටර වලින් බැලුවොත් කීයද? කිලෝමීටර 800ක්. පින්නතුනේ ලංකාව වගේ දෙකක් හරන්න වෙනවා. දිගපළල වලකට ඔය දාන්න ඕනලු අවුරුදු 100කට සැරයක් එක බෑටය. මොළත් එක්ක කුරුවල් වෙන්නේ නැද්ද කිලෝමීටර 800ක් වලක් අවුරුදු 100කට සැරයක් අබ දාලා පුරවන්න? ඒ හින්දා ඔය කිලෝමීටර 800 මරලා ගන්නකො පීරිසිකෝප්පයක්. පැහැදිලිද මං කියන්නේ? කිලෝමීටර 800 මතරලා මම මේ කියන්න පින්නතුනේ නිවන් දකින්න තියෙන පටන් ගන්න ඕන කියන එක මේ කියන්නේ. ඔය පීරිසිකෝප්පෙට අවුරුදු 100කට සැරයක් එක අබෑට ගාලේ දැම්මත් කවද්ද පුරවන්න පුළුවන්? පින්නතුනේ පීරිසිකෝප්පේ නෙමෙයි අර දඩවල. ඕක පුරවපුවාමලු කල්පෙ පිරෙන්නේ. ඒ වගේ කල්ප කීයක්ද බෝධිසත්වයෝ පෙරම් පිරුවේ? කල්ප 1000. පින්නතුනේ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක්. එම හිතාගත්ත හැකිද? හිතන්න යන්න එපා. පිසි අල්ලනවා. හිතාගන්න එපා. ඒ විදිහ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් අපේ බෝධිසත්වයෝ පෙරම් පුරලා සංසාරේ දරුවෝ දන් දීලා සිස්මස්ලේ දන් දීලා මහරාජ්‍ය දන් දීලා බිරිඳ දන් දීලා පාරමිතා සම්පූර්ණ කරලා මොකද්ද බෝධිසත්වයෝ වෙන්නේ? ඔය අපිට තියෙන ප්‍රශ්නේ පින්නතුනේ පුදුම දුකක් නෙවෙදින්නේ. ඔය මට කියන්න බලන්න දැන් ඔයත් සනසිච්ච දවසක් තියෙනවද? ජීවිතේ මෙතෙක්කල් කරපු දේවල් වලින් හාමුදුරනේ දැන් නැති ප්‍රමාණවත් කියලා හිතිච්ච දවසක් තියෙනවද? ඔය හැල්මේ දුවනවා ඕකේ ඉවරයක් තියෙනවද? ඕකේ කවදාවත් ඉවරයක් නැහැ. මේ ප්‍රශ්නේ තමයි බෝධිසත්වයෝ මුලින්ම පටන් ගත්තා. මම කියනවා මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ බණ ආපු පින්නතුන්ට අද මේ අලුත් ගමින් මේ පටන් ගන්න මේ ගමන මේ සියලු දෙනාටම රහත් වෙලා නිවන් දකින්න මේ පින් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. මේකේ අරමුණක් තියෙන්න ඕන පින්නතුනේ. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ කරන හැම පින්කමක්ම මොකේටද හේතු වෙන්න ඕන? ඒක නිවන් දකින්න දෙපයි. ඒ නිසා මේ නිවන් දකින්න යන ගමනට අවශ්‍ය කරන ඔය මෙවලම් ටිකක් තියෙනවා. නිවන් දකින්න යන ඕන ගමනට කරන්න ඕන කටයුතු ටිකක් තියෙනවා. ඒක හෙට ඉඳන් පටන් ගන්න. එක දවසක්වත් පහු කරන්න එපා. එකටම හොඳ සෙට් එකක් හදාගන්න. පැහැදිලිද මං කියන්නේ? බුදුහාමුදුරුව මංගල සූත්‍ර ඉස්සරලම් මොකද්ද දේශනා කරේ? අසේවනාච බාලානම් පින්නතුනේ ඔච්චරයි. මුළු සංසාරෙම වරදින්නේ මොකක් හින්දාද? අසුරමයි පින්නතුනි බලපාන්නේ.
මේ මුළු ආත්මෙම විනාශ වෙන්නේ මොකක් හින්දාද? ඇසුර බලපාන්නේ. අපේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. අපිත් එක්ක ඉන්නේ සත්පුරුෂෝද අසත්පුරුෂෝද කියලා දෙපාරක් කල්පනා කරන්න. වල කපන මිනිස්සුද ඉන්නේ? විමුක්තිය ලබා ගන්න උදව් කරන මිනිස්සුද ඉන්නේ? බෝධිසත්වයන්ට හොඳ පරම්පරාවක් හිටියා. ඔය හැම දේශනාවකම මේ අම්මලා තාත්තලා අහලත් ඇති මම හිතන්නේ. අර භාග්‍යවතුන් වහන්සේ අන්තිමේට කියනව නේද? මම අහවලාය යශෝදරා අහවල් කෙනාය. එහෙම කියනවනේ. සරියුත් මුගලන් දෙනම මේ උදවිය. එහෙම බුදුහාමුදුර අන්තිමේට කියනවා. එතකොට මේ පරම්පරාව එක ආත්මෙද හිටියේ? පින්නතුනේ දේවදත්ත කොහොමද හිටියේ? කල්ප ගානක් පස්සෙන් පන්නගෙන ආවා. චින්චි මානවිකාව ඒත් එහෙමයි. සුන්දරි පරිබ්‍රාජිකාව ඒත් එහෙමයි. එනිසා හොඳට මතක තියාගන්න. නිවන් දකින්න යන ගමනට හරි වැදගත් පින්නතුනේ. ඇසුර ආශ්‍රය කියන එක නම් හරිම වැදගත්. ඉපදෙච්ච දවසේ ඉඳන් බලන්න භාග්‍යවතුන් වහන්සේ උගන්වනවනේ. ඉපදුනා කියලා දන්නවනේ අය ඕක ගැන කියන්න ඕනේ නැහැ. ජරාපි දුක්ඛා. මේ ජරාවට පත් වෙනවා කියන එකට ඕකට જાතියක් තියනවද? මොකද මුස්ලිම් මිනිස්සු ලෙඩ වෙන්නේ නැද්ද? කතෝලික පින්නතුන් ලෙඩ වෙන්නේ නැද්ද? සත්තු ලෙඩ වෙන්නේ නැද්ද? මොකද ලෙඩ වෙන්නේ නැත්තේ? මේක හැම කෙනාටම පොදුයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ දර්ශනය වහන්සේ උගන්වන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕන, යහපත් වෙන්න ඕන. මේක කාටත් මුහුණ දෙන්න ඕන කාරණයක්. එපස්සනේ ව්‍යාධිය කාටද වෙන්නේ නැත්තේ? මේක අපි සේරටම වෙන දෙයක්. මැරෙනවා. මේක කෙලවර කරන්න එපා. වෙන මොකටද මේ ඔට්ටු වෙන්නේ? සංසාරේ කවදානම් තිරිසන් ආත්මවල උපදින එක ඉවර කරන්නද? ඔය කොච්චර බරපතලද කියනවා නම් මේ කාරණය. ඔය ඉතින් දැම්ම තේරෙන්නේ නැහැ හොඳේ. මේ ලෝකේ අපිට ඇති වෙලා තියෙන සෑම දෙයක්ම නැති කරන්න පුළුවන්. ජරාවට පුළුවන්. ඇති වෙලා තියෙන සෑම දෙයක්ම ව්‍යාධියට නැති කරන්න පුළුවන්. ජරාවටපත් වුණාම කියන්න බලන්න මොනවාද නැති වෙන්නේ නැත්තේ කියලා. පින්නතුනේ අය කවදානම් ඇවිල්ලා මේ පොළොවේ පය ගහලා බණ අහන්නද? එක උදාහරණයක් කියන්න. ඔය මේ ජීවිතේ කොහොමත් පින්නතුනේ දහස් ගාණක් ලෙඩුන්ට පිරිත් කියලා දෙනවා. මම මේ දවස් 4ට විතරක් ලක්ෂ 2කට වැඩියෙන් පිරිසකට බණ කියලා දෙනවා. මේ දවස් 4ට විතර සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවා.
කොහොමත් දවසකට අඩුම 30000කට බණ කියනවනේ. මම මේ කියන්නේ මේ මාධ්‍යවල නෙමෙයි මේ සජීවී මේ කියන ඒවා. එලිමහන්නේ. අවුරුද්දට බණ 500ක් විතර කියනවා. එතකොට 30000ක් ඕනේ. 5000 නම් ඉතින් මම කොහොමත් කියනවා. 5000 දාමුකෝ 30000 25000ක්ම කපලා. 30000ටත් වැඩි. 5000ව 500ක් කීයද? ඔක නිකන් ඉන්න ගම හදන්න එකපාර හදන්න ඔට්ටු වෙන්න එපා. 5000ව 500 සමාන කිරීම එන උත්තරයට මම බණ කියනවා. වෙනතුනේ මෙහෙම කටයුත්ත කරනකොට ඕන තරම් හම්බෙනවා. බුදුහාමුදුරුවෝ උගන්වපු දේශනාව ඇතුලේ නේද මේවා තියෙන්නේ කියලා. ඔය එක කිරියත්ත කෙනෙකුට පිරිත් කියන්න ගියා. ඒ කිරියත්ත කියනවා හාමුදුරුවනේ මං හිතනවා මෙතනින් අම්මලා තාත්තලා 4න් 3කටවත් දී වැඩියා වෙති කියලා. ඔය එකපාරම යටිපතුලේ තුවාලයක් ආවලු. දැන් මේ කාට වෙන දේද මං කියන්නේ? වෙනතුනේ මේ අපිට වෙන්න තියෙන දේ. ඕක සිංහලයට දෙමළට තම්බියට මරක්කයට කියලා වෙනස් වෙනවද? ඒ බුදුහාමුදුරුවෝ ඉගන්නුවේ. අර මනුස්සයා කියනවා කලන්තයක්ලු හැදුනේ. බලනකොට සීනි වැඩි වෙලා. පින්නතුනේ ඕක හැදුනා කියලා දැනගත්ත ගමන් අපි මනසින් වැටෙන්න පටන් ගන්නවා. ඕක හැදුනා කියලා දැනගත්ත ගමන් අපි මානසික ලෙඩෙක් වෙනවා. මං ඉතින් මේ ලොකු ලෙඩ ගත්තේ නෑ. ඔය හැම කෙනාටම තියෙන එකක් හොයාගත්තේ. මට අරුන්දා කියපු කතන්දරේ මේ. කියනවා හාමුදුරුවනේ ඉස්සර නම් තුවාලයක් වුණාට වැඩිය ගණන් ගන්න නෑලු. ඔය බුලත් ටිකක් හරි කමන්නේ හපලා තියලා බඳිනවලු. දියවැඩියා ක්ලිනික් එකේ ඉස්සරළම වෛද්‍යවරු මොකද්ද කියන්නේ? කියන්නේද තුවාල නම් කරගන්න එපා කියලා. මේකට වයසක් තියෙනවද? මේකට ભેදයක් තියෙනවද? මිනිසුන්ට ඉතින් මේ ජීවිතේ යථාර්ථය තේරෙන්නේ නැවදිය. පස්සේ කියනවා ආමුදුරෝනේ හිතලමද දන්නේ නැහැ කොහෙද යටිපතුලේ ගල් තැලුම් ආවලු. ඉතින් මේවා පින්නතුනේ මේ හිතා කියා වෙන දේවල් නෙමෙයිනේ. අර දැක්කද පළමුදා කඩු ගන්නාවේ විනාඩි 10ක් විතර ගියා නම් මගේ වාහනේත් අහු වෙනවා. උතුම් කන්දේ බණ පරක් වුණා. ඔය කවුද කඩු ගන්නාවේ යනකොට රොටියක් කන්න නැතුව යන්නේ? මොන්න ආසාවෙන්ද පින්නතුලින් කඩු ගන්නාවෙන් නවත්තලා කඩේට යන්නේ? මැරෙන්න කියලා හිතාගෙන කවුරුවත් කඩවල් අස රිංගනවද? පින්නතුලින් මහ වෙලාවක් ඉන්න බැරි වුණානේ. මොකද වුනේ? උඩ තිබ්බ ගලක් පෙරලා මැරුණානේ 6 දෙනා. මේ තුන් හිතකින්වත් හිතන දේවල්ද? ඕන දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. මේවා හරි අවිනිශ්චිත ජීවිත. අර මතකද ඉන්දියාවේ අලහබාද් ගුවන් තොටුපොළේ ඉඳන් ලන්ඩන් වලට ගියපු ෆ්ලයිට් එක? මමත් එක්ක දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත මුස්ලිම් තරුණයෙක් කොල්ලමාව නැල්ලේ ඉගෙන ගන්න අලහබාද් යුනිවර්සිටි එකේ. මේ මගේ ජීවිතේ ආපු හරි ඛේදනීයම තත්ත්වය. මේකනේ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ අර අද එයිමරු පින් කරගන්නේ. නාසේ දේශනා කරන්න එක වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. ඇයි? ඊළඟ තප්පරේ මැරෙන්න පුළුවන්.
ඊළඟ තප්පරේ නැති වෙන්න පුළුවන්. කොල්ලා කියනවා හාමුදුරුවනේ රෑ කෙලි වෙනකම් බඩු පැක් කෙරුවලු. මොකේද? අර ශිෂ්‍යෝ යන්න මව් රටට යන්න. බෑග් වල බඩු වැඩිලු. ඉවලු ගෙවලා හරි අරගෙන යනවා කියලා. ඇයි? අර යාළුවෝ දීපු තෑගි භෝග. කියන හාමුදුරුවනේ අඬලා වැළපිලාලු ගියේ. ගුවන් තොටුපළෙන් වීඩියෝ කෝල් එකක් ගත්තලු තරුණයෙක්ගේ ගෙදරකට. අරගන්නකොට අම්මා පෙන්නනවලු මේ නංගි ලෑස්ති වෙලා මොකේද? ඔය ෆ්ලයිට් එකේ යන මල්බුකි අරන් දුවනව නේද? ඔය මොනවාද අර අර යනවනේ පිළිගන්න කියලා. නංගි දැම්ම ලෑස්ති වෙලා. මේ පැය 10ක් 12ක් තව තියෙනවා. මොකටද නංගි ලෑස්ති වෙලා ඉන්නේ? අයියා පිළිගන්න. වෙනතුනේ මේ කෝල් එකක් දෙනවා දැන් මේ ෆ්ලයිට් එක එනවා. රට ඉඳන් එනකොට අපි තරම් සතුටු වෙන්නේ නැත්තේ වෙන කවුද? කොච්චර සතුටින්ද ඉන්න ඇත්තේ දරුවෝ උපාධිය කරලා ලංකාවට එනකොට. තමන්ගේ රටට එංගලන්ත යනවා. අර තරුණයා කියනවා හාමුදුරුවනේ මිනිස්සු හැදෙනවා පින්නතුනි මේ වගේ. එළියට ඇවිල්ලා කෝපි ෂොප් එකට ගියාලු. චෙක් ඉන් වලට දාලා ගියාලු. ෆ්ලයිට් එක බලාගෙන ඉන්නකොට සද්ද දාගෙන අහසට ඉස්සුවා. තප්පර 45ක් ගිය නෑලු පින්නතුනි. මොකද උනේ? සම්මජ්ජාතියකට හිතන්න ඇද්ද මේ? බෙල්ට් එක දාගෙන ආසන්තරා උඩට ගන්නකොට ඊළඟ තප්පරේ පාරෙන් එහා පැත්තේ තියෙන බිල්ඩින් එක හැප්පිලා ගිනි ගනී කියලා. කියන්න බලන්න. අපේ තරුණ මහත්තුරු හිතන්න මොකක්ද මේ ආත්මේ වෙන්නේ නැත්තේ? මොකක්ද නිශ්චිතව තියෙන්නේ? මතක තියාගන්න. ඔය කිසි දෙයක් ගැන ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. හේතුව ප්‍රතිරූප කියන ඒවා පින්නතුනේ හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා. ජීවිතේ කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු බලාපොරොත්තුවක් නෙමෙයිද? කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු අරමුණක් නෙමෙයිද? ඒවා හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා පින්නතුනේ. අර ආසන්තරවන මොකක් හරි වෙලා වැදුනා කියමුකෝ. මොකද්ද කියනෝ නේද? ඒක ඩීසල් කරාමෙත කොහෙද අරින්න බැරි වුණා කියලා. එහා පැත්තේ ඒක ගිහිල්ලා හැප්පුණේ මොකේද? වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරේ. දැක්කද ඒකේ CCTV වල තියෙනවා? පින්නතුනේ දේශනවලට ගිහිල්ලා ආපු ශිෂ්‍යයෝ ඉඳගෙන බත් එක දිගෑරියා විතරයි. තුන් හිතකින්වත් හිතන්න ඇද්ද මේ ප්ලේන් එකක් මේක ඇතුළට කඩාගෙන කියලා? දැන් කියන්න මේ ලෝකෙ හැම අපි හිතාගෙන ඉන්න දේවල් වෙනවද? වෙන්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බෑ පින්නතුනේ සමහරක් වෙලාවට. එච්චරටම අවිනිශ්චිතයි කිසි දෙයක් ගැන. බුදුහාමුදුරු දේශනා කරන්නෙත් ඒකනේ. අතීතං නානුසෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේ. බුදුහාර උගන්වනවා මිනිස්සු ජීවිතේ වැඩිපුරම ගෙවන්නේ අතීතෙත් එක්ක. කවුද වර්තමානයේ ජීවත් වෙන්නේ? මිනිස්සු එක්ක අතීතය එහෙම නැත්නම් අනාගතය. වත් එක්ක ගෙවන එක නවත්තන්න ඕනේ. පුළුවන් තරම් මේ වර්තමානයේම ජීවත් වෙන්න.
අපි නොහිතන දේවල් බොහෝ අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන්. හරි ශ්‍රණයකින් මේක වෙනස් වෙන නිසා තමයි අර අසනීප වෙච්ච මිනිස්සයා මට කියන්නේ. හාමුදුරුවනේ යටිපතුලේ තුවාලය ආවලු. මේ කාට වෙන්න තියෙන දේද? අපිට වෙන්න තියෙන දේ. සාමාන්‍යයෙන් දැන් අපේ ගෙවල් වල රෑ බුදියාගෙන ඉන්නකොට එකපාර සද්දයක් ආපුවාම කවුද ඉස්සරළම එළියට බහින්නේ? තාත්තලා නෙමෙයිද? කවුද විපරම් කරන්නේ? හැබැයි ඉතින් කෙලලා බුදියනව නම් ඔවා නිච්චයක් නැහැ. හොඳ කෙලලා කියන්නේ මේ අලුත්ගම පැත්තේ බොනවද? එහෙම නැහැ. නැතු ඇති. කොල්ලොන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙනවා අලුත්ගම තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. ඔය බොන්නේ එහෙම නැහැ එහෙම විමසිල්ලෙන් ඉන්න අපි මෙහර තාත්තමට කියනවා හාමුදුරුවනේ දැන් ගෙදර මොන සද්දයාවත් අඩිය ගහන්න බැලු ඉස්සරලම ඇයි? කකුල බැන්ඩේජ් කරලාලු. බලන්න පින්නතුනේ මිනිස්සු වැටෙන හැටි. මිනිස්සුන්ට අත් වෙන ඉරණම මාස 3ක් ගියේ නෑ. ඒ තාත්තා අපේ හාමුදුරු කෙනෙක්ගේ තාත්තාගෙන පුත්තලම ඉස්පිරිතාලේ හිටියේ. ගියා බලන්න. ඔය මෙහෙමනම් හතුරෙකුටවත් වෙන්න එපා. ප්‍රධාන හෙද නිලධාරීතුමිය මට කතා කරා. එතකොට බණ කියන්නේ නෑ මම. බණ කියනවා. මම බණ කියනවා කියලා එතකොට කවුරුවත් දන්නේ නෑ. ඔය අර උදේට තුවාල ලෙහෙනවනේ දොස්තරට පෙන්නන්න. එන ගෝස් කෑල්ලක් ගත්ත අරගෙන එවුවා වතුර එක්ක. වතුර කියන්නේ අර මොකක් හරි බෙහෙත් එකක් හොඳේ. ඔබලා අරගෙන කතුර අරගෙන විලුඹට තියලා තද කෙරුවා. 25ක් 30ක් විතර විලුඹෙන් මතු වුණා. මං අහුවා දැන් මේකට මොකද කරන්නේ? අදත් සුද්ධ කරලා බෙහෙත් ඔච්චරයි. කකුල කමනනම් බෙහෙත් දානවලු. ඊවැඩියා වැදුනහම මොකද වෙන්නේ? ඒක ඉතින් කකුල කපලානේ බොහෝ දුරට නවතින්නේ. නිදි කුඹ කට්ටක් ඇවුනා නම් ඇදිනේ. තාත්තා කියනවා හාමුදුරුවනේ අඩිය ගහගන්න බැරි වුණාම ඇතිවෙන වේදනාව දන්නේ මං විතරලු. ඕක තේරෙන්නේ නැහැ පින්නතුනේ අපිට. අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න. හැමදාම මේ කකුල් දෙක වැඩ කරන්නේ නැහැ. හැමදාම මේ අතපය වැඩ කරන්නේ නැහැ. හැමදාම කතා කරන්න පුළුවන්ද? ඔය හැම එකක්ම ඔය තෙරපි හරි බණහන්න දෙන්නේ බොහොම ටික කාලයයි පින්නතුනේ. රෝද පුටුවක ඉන්න කෙනෙකුට මෙතෙන්ට එන්න හිතන්නවත් පුළුවන්. පෙරලගෙන හරි එන්න පුළුවන්. ටික කාලයයි මේකේ දෙන්නේ. ඔය සමහරව හිතන් ඉන්නෝනේ අවුරුදු 700ක් ඉන්නවා කියලා. මම බණ කියනකොට මරන්න පුළුවන්. ඔය ඇත්ත බණ අහනකොට මේවා එහෙම ජීවිතනේ. මොකක්ද මේක බේරගන්න තියෙන වෛරය? අලුත්ගම චණ්ඩින්නවද නැහැ? චණ්ඩි ගන්න මේ උණු බස්සලින් රුපියල් 150ක් අහු කරනවා මං කියන්නේ. ඔය එහෙම ඉන්නව නේද? නැද්ද? තව මොනවාද ඔය? මේ කුඩු වයිස් තියනවද නැති වෙයිද? නෑ බොහෝ ටවුන් වල තියෙනවා ඒකයි. ඕවා නේ පෙති කොල්ලොන්ගේ සාක්කුවල දැන් බලුවා පෙති කාඩ් එකක්වත් තියෙනවා. පොඩි පැටව මේ ජීවිතවල මෙව කරන්න කාලයක් තියෙනවද? ඊළඟ තප්පරේ මැරෙන්න ඉන්න අපි. ඊළඟ තප්පරේ ව්‍යාධියට පත් වෙන්න ඉන්න අපි. හරි අවිනිශ්චිතයි. ඌව කරන්න එපා. තාත්තා කියනවා
මෙව ඉතින් වෙනකන් තේරෙන්නේ නැහැ හොඳේ. අතරහන්දි පණ නැති වුණාට පස්සේ තමයි සේරම මතක් වෙන්නේ අන්තිමේට. මේ ඊට කලින් බොහොම කරුණාවෙන් කියන්නේ. හාමුදුරනේ දැන් මගේ අනිත් කකුලටත් ඇවිල්ලාලු තියෙන්නේ. මොකද්ද? අර යටිපතුල් පැසවන ලෙඩේ ඇවිල්ලා. කකුල් දෙකම කැපුවා පින්නතුනේ. මේක කාටද වෙන්නේ නැත්තේ? ඒක හැම කෙනෙකුටම වෙන්න පුළුවන්. මොනවාද ගහ බැනගෙන ඔට්ටු වෙන්න තියෙන්නේ? ඔය මියුසිකල් ෂෝ එකක් හෙට ලෑස්ති කරන්නකො. 25ක්වත් ගහ ගන්නවනේ. තියෙන ගොංකම වෙන මොකද්ද? කොල්ලෝ ඩිංග නැත්තම් හෙල්මට් පාරවල දාරින්න වෙන්නේ. තියෙන මොඩකම. මේකේ මොකක් හරි තියනවාද අපිට අනකත් එක්ක කොට්ටු වෙලා ඉතුරු කරගන්න දෙයක් තියනවාද? ගෙවල් වල කට ඇරියොත් කතා කරන්නේ මොනවද? අම්ම කුණුහරුපෙන්නේ කතා කරන්නේ. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අලුත්ගම බොන්නේ නැති හින්දා ටිකක් මේ අඩු වෙදි සමහරට අර බොන පැති වල ටිකක් වැඩි. මේ වෙනකොට කී ගමනක් තාත්තලා යන අහන්න දෙයක් ඇන්නේ. ඇති හැටි කුණුහරුපෙන් බැලලා තඩි ගහනවනේ බිරිඳට. ඒක අහලා වැඩක් නැහැ. මං අහන්නම් මේ බණ අහන්න ආපු තරුණයන්ගේ. පින්නදරි මම මේක අහන්නේ අපේ මේ බණ අහන්න ආපු සත්පුරුෂ තරුණ මහත්තුරුන්ගෙන්. මේක මට මොන જાතිය වුණත් කමන්නේ. ඇවිල්ලා ඉන්න කොල්ලොන්ට මම මේ කියන්නේ. පුතේ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? මම නිකන් බණ අහන ගමන් කල්පනා කරන්න බෑ. කී පාරක් අම්මට වේසි කියලා බැලලා තියෙනවද? ඔල්ල බයිනෝ. තාත්තට කියනවා තෝතෝගේ වැඩ බලන් හිටුලු. කියන්නේ නැද්ද? ඔය පොලිසිය මහත්තුරුන්ගෙන් අහන්නකො දරුවෝ කොච්චර එනවද? ඕක නවත්තන්න ඕනේ. හැමදාම අර දැක්කද දනිට්ටම්බේ? පින්නතින් මට මෙව මතක් වුණාම බණ නෙමෙයි කියවෙන්නේ ඒකයි. කියන්නත් ඕනේ ඉතින් ඒ හින්දා. හොඳ විනාඩි 45ක් ඉවරයි. බණ කියන්න වෙලාව යනවා. ඔය නිට්ටම්බේ අර දැක්කද පවුලේ එකම පුතා තාත්තා කියනවා මහත්තයා ඔළුවේ ගැටලු. ඇයි කියලා අහපුවාම කියනවා කොල්ල ඇවිල්ලා ඔළුවෙන් අරගෙන බිම ඇන්නලු. මොකටද? උඩු ගහන්න සල්ලි ඉල්ලලා. අම්මගේ ෆෝන් එක ඉල්ලුවලු විකුණන්න දෙන්න කියලා. අම්මා ඒක දුන්නේ නැහැ කියලා අම්මටත් ගැහුවා. අම්මටයි තාත්තටයි දෙන්නටම ගහලා ගෙදරින් එළියට දැම්මා. මම මේක කියන්නේ ඔය විකුණන මහත්තුරුන්ට. ඕක නවත්තන්න. එක පෙති කාඩ් එකක්වත් අලුත්ගම විකුණන්න එපා. ඔවගේ අයිස් වකාරේ නේ. කවුද ඌව ගහන්නේ? දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෝ. අවුරුදු 16 17 18 පැටව්. අවුරුදු 25 30 තරුණයෝ. බඩු මුට්ටු කරගහන මිනිස්සයාගේ ඉඳන් පුරුදු වෙලා ඉන්නේ මොකේද? මුළු දවසම වැඩ කරලා ඇන්දෑවට කන්නේවත් නැහැ. දවස මොට්ටු වෙලා බලන්නේ ඔය මොකෙක් හරි ගාවට ගිහිල්ලා මොනා හරි කරන්න. අපේ මේ අලුත්ගම තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. අලුත්ගම තාත්තලාට ලොකු අභියෝගයක් තියෙනවා. මේ තරුණ පරම්පරාව මේකෙන් මුදවා ගන්න ඕනේ.
අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා පින්නතුනේ. එක අම්මා කෙනෙක් මට ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. අවදාවත් ඒ වගේ දුකක් එක අම්මා කෙනෙකුටවත් වෙන්න එපා. අම්මගේ කම්පෙති දෙක ඉරිලා. මං හෙව්වා මොකද? පුතා පිටිපස්සෙන් ඇවිල්ලා ඇදගෙන ගියා කිව්වා. කරාඹු ගැලෙව්වේ නැහැ මොකද කරුවේ? කන්දක ඉරාගෙන අම්මගේ ලේ අතට අල්ලට එක්කහුව වෙන්න වැක්කරෙන්න කරාඹු දෙක ගලවගෙන ගියා. මොකේටද? කුඩු ගහන්න. අයිස් වලට තරුණය හුරු වෙලා. මේවා නවතින්න ඕන. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම්